ජියාගේ වේශයෙන් ආපු ටෙම්පල් මාස්ටර්ගේ මාර්ග ප්‍රහාරයෙන් ඇලෙක්ස්ට මොකද වුණේ? ජියාව බේරගන්න තමන්ගේ ජීව රුධිරය පවා පූජා කරපු ඇලෙක්ස් අවසානයේ මුළු අඳුරු ලෝකයම හොලන විදිහේ අලුත්ම බලයක් ලබා ගන්නේ කොහොමද? Hi guys, අද මම ඔයාලට අරගෙන ආවේ Perfect World movie එකේ 5 වෙනි එපිසෝඩ් එක. ඉතින් ඔයා මේ movie එකේ කලින් එපිසෝඩ් එක බලපු නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් වීඩියෝ එකේ උඩින් වටන කාඩ් එක ක්ලික් කරලා ඒ වීඩියෝ එක බලන්න. ඒ වගේම ඔයා මේ movie එකේ එක එපිසෝඩ් එකක්වත් බලපු නැති කෙනෙක් නම් description එකේ තියෙන මේ movie එකේ playlist එකේ link එකෙන් ඔයාට මේ කතාවේ මුල ඉඳන් උනත් බලන්න පුළුවන්. හරි guys, ඉතින් කිසිම කෙනෙක් නොහිතපු විදිහට අඳුරු ශක්තිය තමන්ගේ වසඟයට ගත්ත ඇලෙක්ස්ගේ මේ සුපිරි ගේම ගැන දැනගන්න වීඩියෝ එක අවසාන වෙනකම් අපිත් එක්ක රැඳිලා ඉන්න. හරි guys, එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඇලෙක්ස්ගේ බඩ පසාරු කරගෙන ගිය ඒ මාර්ග ප්‍රහාරයෙන් පස්සේ ඔහු හැරිලා බලද්දී දකින්නේ දරා ගන්න බැරි ඇත්තක්. මෙච්චර වෙලාවක් තමන්ගේ තුවාල වලට බෙහෙත් දාමින් තමන් එක්ක ආදරයෙන් හිටපු ජියා නෙමෙයි. ඒ ඉන්නේ ටෙම්පල් මාස්ටර්. ජියාගේ වේශය අරගෙනයි. ඇය hina වෙවි තමන්ගේ අසුනට ගිහින් වාඩි වෙලා ඇලෙක්ස්ට අභියෝග කරනවා දැන් පුළුවන් නම් මාව මරන්න කියලා. ඒත් එක්කම අපිට කලින් සිද්ධ වුණ දේ පෙන්නනවා. සැබෑ ජියා ඉන්නේ ටෙම්පල් මාස්ටර්ගේ අත්අඩංගුවේ හිර වෙලා. ටෙම්පල් මාස්ටර් ජියාට කියනවා ඇගේ ලේ පිරිසිදු නැති වුණත් තමන්ට හරිම වටිනවා කියලා. ෆයර් ක්ලේන් එකේ මිනිස්සුන්ගේ ලේ අඳුරු ශක්තිය එක්ක මුසු කරලා මාර්ග නිර්මාණය කරන්න ඇය මේ ලේ පාවිච්චි කරනවා. ජියා තමන් කවුද කියලා අහද්දී ටෙම්පල් මාස්ටර් දෙන උත්තරේ හරිම බයකුරුයි. ඒ මාස්ටර් කියන්නේ තමන් ආවේ අඳුරෙන් කියලා. ජියාගේ සිරුරෙන් වැටෙන එක ලේ බිඳුවක්වත් අපත යන්න දෙන්න ඒ මාස්ටර් ලෑස්ති නැහැ. දැන් ඇලෙක්ස් ඉන්නේ දරුණු ලෙස තුවාල වෙලා. සැබෑ සතුරා ඉස්සරහා තනි වෙලා. ඇලෙක්ස්ට මේ මාරක මායාවෙන් බේරිලා සැබෑ ජියාව බේරගන්න පුළුවන් වෙයිද? ඉතින් ටෙම්පල් මාස්ටර් ඇලෙක්ස්ගේ මෝඩකම ගැන hina වෙමින් කියනවා ඔයා ඔයාගේ පෙම්වතියවත් අඳුනගන්න බැරි තරම් දුර්වලයි කියලා. මාස්ටර් කියන විදිහට ඇය ජියා වගේ ඇලෙක්ස් මැරුණා කියලා දුක් වෙන්නවත් ඇලෙක්ස් ජීවතුන් අතර ඉන්නවා කියලා සතුටු වෙන්නවත් නැති ඊටාම රුදුරු තැනැත්තියක්. ඇගේ ඇත්තම පරමාර්ථය හරිම බියකරුයි. ඇයට අවශ්‍ය මේ මාස්ටර්ට අවශ්‍ය වෙන්නේ ජියාගේ සිරුරේ තියෙන ලේ පිරිසිදු වෙනකන් ඇලෙක්ස් පණ පිටින් තියාගෙන ජියාව පොළඹවන්නයි. හැබැයි ඇලෙක්ස් පාලනයෙන් බැහැරව පලිගන්න හදන නිසා ඇය ඔහුව රකුස් අඬු වලින් පිරුණු මානයකට ඇදලා ගන්නවා. එතනදි තමයි මේ මාස්ටර් පුදුම හෙළිදරව්වක් කරන්නේ. ඇලෙක්ස්ගේ බඩ පසාරු කරගෙන ගිය අත අරක තුවාලේ හිතා ගන්න බැරි වේගයකින් සෝ වෙනවා දැකලා මාස්ටර් මවිත වෙනවා. මාස්ටර් කියනවා ඇලෙක්ස්ගේ සිරුරේ තියෙන සුප්‍රීම් බ්ලඩ් ඇත්තටම මාරක බලයක් කියලා. දැන් ටෙම්පල් මාස්ටර්ගේ ඉලක්කය ජියා විතරක් නෙමෙයි. ඇලෙක්ස්ගේ මේ සුවිශේෂී ලේ උරා බොන්නයි මාස්ටර් සැරසෙන්නේ. ඇලෙක්ස් තමන්ගේ හෙල්ලයෙන් ටෙම්පල් මාස්ටර්ට පහර දුන්නත් ඇය අලු බවට පත් වෙලා වෙනත් තැනකින් මතුවෙනවා. මාස්ටර් කියන්නේ තමන් අඳුරු ශක්තියෙන් හැදුණු අමරණීය කෙනෙක් නිසා කාටවත් තමන්ව පරද්දන්න බෑ කියලා. මාස්ටර්ගේ රකුස් අඬු කීපයකින් පහරකින් ඇලෙක්ස්ගේ මුහුණ කැපලා යනවා. ඒ ලේ බිඳුව තමන්ගේ බ්‍රේස්ලට් එකට දාගෙන ටෙම්පල් මාස්ටර් තවත් බලවත් වෙනවා. හැබැයි ඇලෙක්ස් ලේසින් පරාජය වෙන්නේ නැහැ. ඇලෙක්ස්ගේ තණ්ඩ ශක්තිය පාවිච්චි කරලා ටෙම්පල් මාස්ටර්ගේ අඳුරු අඬුවල වැදුණු වෙලාවේ ඒවත් තියුණු ආයුධ බවට පත් වෙනවා. ඇලෙක්ස්ගේ ආයුධ ඇය දෙසටම හරපලා යවනවා. ඒ පහරින් ටෙම්පල් මාස්ටර්ගේ මුහුණ කැපිලා ලේනවා. දැකපු ගමන් ඇලෙක්ස් තේරුම් ගන්නවා මාස්ටර්ගේ අමරණීය බලය බිඳින්න පුළුවන් එකම ක්‍රමය තණ්ඩ පව එක කියලා. ටෙම්පල් මාස්ටර් ඇලෙක්ස්ව තවත් භයානක ලෝකයකට අරගෙන යනවා. මාස්ටර් හෙලි කරනවා ජියාගේ ලේ පාවිච්චි කරලා අඳුරේ ద్వාරය ගේට් ඔෆ් ඩාර්ක්නස් විවෘත කරන්න හදන බව. ජියාගේ සිරුරේ තියෙන සෝ ජැකින් කියන ලේ උරුමය මේකට හේතුවයි. ඇලෙක්ස්ට ජියාව බේරගන්න ඕනේ නම් තමන්ගේ සුප්‍රීම් බ්ලඩ් එක දෙන්න කියලා ඇය අමුතු ගනුදෙනුවක් යෝජනා කරනවා. ඉතින් ඇලෙක්ස් මේ උගලට අහු වෙයිද? ඉතින් මේ සටන අතරතුර ටෙම්පල් මාස්ටර් අමුතු විදිහේ පිටරයක් එළියට ගන්නවා. ඒක ඇතුලේ ඉන්නේ තුවාලුණු ජියා. පුදුමේ කියන්නේ ඇලෙක්ස් ටෙම්පල් මාස්ටර්ට එල්ල කරපු හැම පහරක්ම වැදිලා තියෙන ජියාගේ
සිරුරටයි. ටෙම්පල් මාස්ටර් පාවිච්චි කරපු අද්භූත බ්‍රේස්ලට් එක නිසා ඇයට වෙන හැම තුවාලයක්ම සිද්ධ වෙන්නේ ජියාට. ඒ කියන්නේ ඇයව මැරුවොත් ජියාත් මැරෙනවා. මේ උගුල හමුවේ ඇලෙක්ස් සම්පූර්ණයෙන්ම අසරණ වෙනවා. ටෙම්පල් මාස්ටර් හෙළි කරනවා ජියාගේ ලේ පිරිසිදු කරන්න ඇලෙක්ස්ගේ සුප්‍රීම් බ්ලඩ් එක උත්ප්‍රේරකයක් විදිහට පාවිච්චි කරනවා කියලා. ඇය ඇලෙක්ස්ව මාරක කූඩුවක හිර කරලා අඳුරේ ద్వාරය ගේට් ඔෆ් ඩාර්ක්නස් විවෘත කරන්න යන යතුර මත ඔහුව තබනවා. දැන් ඒ මාරක යන්ත්‍රය ඇලෙක්ස්ගේ සිරුරෙන් බලහත්කාරයෙන් ලේ උරාගෙන ඒවා ජියාගේ සිරුරට යවන්න පටන් ගන්නවා. ඇලෙක්ස්ට දැඩි වේදනාවක් දැනුණත් ජියාව බේරගැනීමේ අරමුණෙන් ඔහු ඒ වේදනාව විඳ ගන්නවා. ජියාගේ මව එදා ඇලෙක්ස්ට එතනින් යන්න කිව්වේ මේ මාරක ඉරණම ගැන දැනගෙනයි. තමන්ගේ ආදරවන්තිය වෙනුවෙන් ඇලෙක්සන් තමන්ගේ ජීව රුධිරය පවා පූජා කරන මේ මොහොත ඕනම කෙනෙකුගේ හදවත සලිත කරනවා. ඉතින් ඇලෙක්ස්ගේ සුප්‍රීම් බ්ලඩ් එක පාවිච්චි කරලා ජියාගේ ලේ පිරිසිදු කරන ටෙම්පල් මාස්ටර් අවසානයේ අඳුරේ ద్వාරය විවෘත කරන්න සමත් වෙනවා. ඇලෙක්ස් දැඩි වේදනාවෙන් කෑ ගසද්දී අය තමන්ගේ හීනය සැබෑ වුණා කියලා සතුටු වෙනවා. හැබැයි ඇලෙක්ස් ළඟ තව එක තුරුම්පුවක් ඉතුරු වෙලා තිබුණා. ඔහු හිතනවා අකුණු වලට අඳුරු ශක්තිය විනාශ කරන්න පුළුවන් නම් මට පුළුවන් ඒ අඳුරු ශක්තිය මගේ සිරුරට උරාගෙන කන්ට්‍රෝල් කරන්න කියලා. ටෙම්පල් මාස්ටර් මේක පිස්සු වැඩක් කියලා හිනා වෙද්දී ඇලෙක්ස් මුළු අවටම තියෙන ඩාර්ක් එනර්ජි එක තමන්ගේ ඇඟට උරා ගන්න පටන් ගන්නවා. ඇලෙක්ස්ගේ සිරුර පුරා ඉරිතලින් මතුවේදී දැවැන්ත පිපිරීමක් සිද්ධ වෙනවා. ටෙම්පල් මාස්ටර් හිතුවේ ඇලෙක්ස්න් පුපුරලා මැරුණා කියලා. හැබැයි ద్వාරය අයින් වෙද්දී අය දකින්නේ අදාහ ගන්න බැරි දෙයක්. ඇලෙක්ස් තමන්ගේ තණ්ඩ පවර් එක යූස් කරලා ඒ අඳුරු ශක්තිය තමන්ගේ සිරුරට හානි වෙන නොදී කන්ට්‍රෝල් කරගෙන. ඒ විතරක් නෙමෙයි ඇලෙක්ස්ගේ ඒ මාරක ප්‍රහාරයෙන් ටෙම්පල් මාස්ටර්ගේ අතේ තිබුණ අද්භූත බ්‍රේස්ලට් එක කැඩලා යනවා. ඒත් එක්කම ජියාගේ අතේ තිබුණ බ්‍රේස්ලට් එකත් අතුරුදන් වෙනවා. දැන් ජියා නිදහස්. ඇලෙක්ස් අතේ දැන් අඳුරු ශක්තිය කන්ට්‍රෝල් කරන්න පුළුවන් අලුත්ම බලයක් තියෙනවා. ටෙම්පල් මාස්ටර්ගේ අවසානය දැන් ළඟයි වගේ. හරි ගයිස්, ඒ විදිහට තමයි මේ එපිසෝඩ් එක අවසන් වෙන්නේ. හරි, ඉතින් දැන් ඇලෙක්ස් ඉන්නේ වෙනදටත් වඩා බලවත් විදියට. තමන්ගේ ජීවිතේ පරදුවට තියලා ලබාගත්ත ඒ අලුත් ඩාර්ක් මැටර් බලයෙන් ඇලෙක්ස් ටෙම්පල් මාස්ටර්ට දෙන මාරක දඬුවම මොකක් වේද? බ්‍රේස්ලට් එක කැඩෙන නිසා දැන් ජියාට නිදහස් වෙන්න පුළුවන් වේද? ඉතින් මේ හැම දෙයකටම උත්තර ලැබෙන ඊළඟ එපිසෝඩ් එකේ රිවිව් එකත් ඉක්මනට ඕන නම් එපිසෝඩ් 6 කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහසත් කමෙන්ට් එකක් දාන්න. හරි ගයිස්, අපි බලමු කතාව ඉස්සරහට මොනවද වෙන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන්. Okay guys, see you next time.